හොඳයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දැන් අපි දන්නවා අපදාවත් එක්ක දුම්රිය ගමන් මාර්ග හුඟක් ඩැමේජ් වෙච්ච නිසා දුම්රිය ගමන් වාර ළඟ ඒවා විතරයි යන්නේ දුර ගමන් වාර නවත්තලා තියෙන්නේ. එතකොට යම් කිසි විදිහකට ඔබලා බුක් කරපු දුම්රිය ගමන් වාර ඇති. අන්න ඒ වගේ දේවල් වලදී ඔයාලා ඉතින් සල්ලි වියදම් කරලා දැන්ටත් බුක් කරලා තියෙන ඒවා සල්ලි ගන්න පුළුවන් කියන එක තමයි මම ඔබට දැනුම් දෙන්න යන්නේ. මොකද අද මම 10 වෙනිදා බදුල්ල යන්න දුම්රිය බුක් කරා. ඊපස්සේ මම දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේ දුම්රිය කොටුවේ තියෙන දුම්රිය ප්‍රධාන බුක් කරන කාර්යාලය තියෙනෝනේ 17 වෙන කවුන්ටරේ. ඒක ගිහිල්ලා ඒකේ මහත්මයාගෙන් අහුවාම එයාට සල්ලි ගන්න පුළුවන් කියලා. ඒ නිසා මම මගේ ටිකට් සහ මගේ ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝකොපි එක දීලා මම මගේ බුක් කරපු සල්ලි ආයේ නැවත ලබා ගත්තා. ඉතින් ඒ පරිදි ඔබටත් ඔබගේ මුදල් නැවත ලබා ගන්න පුළුවන්. දන්න අයට මේක ෂෙයා කරන්න, ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම හිතන්නේ ඔබට අවශ්‍ය සියලුම තොරතුරු මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. දුරකථන අංකයකුත් දාලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ හෙඩ්ක්වාටර්ස් වල. ඉතින් ඒකෙන් ඔයාලට අවශ්‍ය තොරතුරක් ගන්නත් පුළුවන්. නැත්නම් ළඟම තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ස්ටේෂන් එකකට ගිහිල්ලා යම්සි ඉන්ෆර්මේෂන් එකක් අරගෙන ඒ අනුව වැඩ කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් මම කිව්වේ මට වෙච්ච දේ. ඒගොල්ලෝ ඇත්තටම ඉක්මනටම සල්ලි දුන්නා. ඉල්ලපු ගමම දුන්නා. ඉතින් ඒ නිසා ඔබලාට ඒක ලොකු මුදලක්නේ. ඒ නිසා ඒක ඔබලා ගන්නවා නම් ඒක දැනුවත් කරන්න, අනිත් අයවත් දැනුවත් කරන්න ඔබලත් ගන්න. ඒ වගේම මගේ වීඩියෝ බලන්න කැමති නම් දිගටම මාව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම කරන්න ඉන්නේ KVF තහනම සම්බන්ධයෙන්. ඒ නිසා හෙට මම ඒක නිකුත් කරනවා. ඉතින් ඔයගලට ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න පුළුවන්. ස්තුතියි.